අනිත් පැත්තේ මේ ගල් අඟුරු වංචාව හරහා මදුෂාන් මට විනාඩියක් දෙන්න. දවසකට පාඩුව කෝටි 15ක විතර වගේ ප්‍රමාණයකට පත් වෙලා තියෙනවා. දැන් බාල ගල් අඟුරු ගෙන ආවා. ගල් අඟුරු ගේන්න ටෙන්ඩර් කොන්දේසි වෙනස් කරලා මේකට ඉඩ දුන්නා. ඊට පස්සේ ගල් අඟුරු ගෙන ආවයින් පස්සේ ගල් අඟුරු පරීක්ෂා කරා එළියේදී බාලයි කියලා දැනම ගොඩ බෑවා. දැන් මේගොල්ලෝ කියන මේ පාඩුව අය කරගන්න දඩ ගහනවා කියලා ඇමතිවරයා කියනවා. දඩ ගහන්න බෑ ටෙන්ඩර් කොන්දේසි අනුව බෑවොත්. දැන් මේක බාලා ඉවරයි පාවිච්චි කළා ඉවරයි. පාවිච්චි කරන්නේ නැතුව පරීක්ෂා කරනකොට චෙක් කරනකොට එළියේ තිබ්බොත් වෙරළේ බාන්න නැතුව තිබ්බොත් තමයි දඩ අය කරගන්න පුළුවන්. නමුත් දැන් දඩ බාලා ඉවරයි. ඉතින් ඒක ඇතුලේ විශාල අලාභයක් රටට සිද්ධ වෙලා තියෙන දවසකට කෝටි 15ක් වගේ. ඊළඟට මේකේ ඇෂ් වැඩි මේ දූවිලි වැඩි. ඒක ඇතුලේ විශාල පරිසර හානියක් වෙලා තියෙනවා. මේ පරීක්ෂා කරලා බලන්න ඕන. ඉතින් මෙවැනි විශාලම දූෂිත ගනුදෙනු කරන තත්යකට අද මේ මාලිමාවේ කණ්ඩායම පත් වෙලා තියෙනවා. එතකොට මොනතරම් මේ ඇමතිවරයා ටෙන්ඩර් ගනුදෙනු වලට ප්‍රශ්න වෙච්ච ඇමතිවරයෙක්නේ. ඔහුට නෙමෙයි විෂය වාර දුන්නේ. ඉතින් ඒ වගේ අයට මේ විෂයන් කරන්න පුළුවන්. දැන් ලංකාවේ ලොකුම ටෙන්ඩර් ගනුදෙනුව තමයි ගල් අඟුරු ගනුදෙනුව. ඒක නිතරම ගල් අඟුරු බාන්නත් බෑනේ. වාරකම් කාලේට ගල් අඟුරු බාන්න බෑ. ඒක නිශ්චිත කාලයක් තියෙනවා. මේක අප්‍රේල් මාසෙ විතර වගේ ටෙන්ඩර් කෝල් කරනවා. නමුත් ටෙන්ඩර් කෝල් කරේ අගෝස්තු මාසේ කල් දාලා. ඊට පස්සේ ඒගොල්ලන්ට ඕන ගෝලයකට දුන්නා. මේ යාළුවෙකුට. ඉතින් මේ වගේ තත්ත්වයක නම් මාලිමාව කටයුතු කරන්නේ රට අනිත් අය දූෂණය කරා වංචා කරා කියා චෝදනා කර මාලිමාවම දූෂණය කරනවා වංචා කරන තත්ත්වයකට තමයි පත් වෙලා තියෙන්නේ. ඉතින් මේවා ඊළඟ ආණ්ඩුවකදී තමයි හොයන්න වෙන්නේ. මේ ආණ්ඩුවේදී හොයන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා අපි මාලිමාවට හැබැයි කියනවා මේ විදියට ජාතිවාදය අවුස්සලා හොරකම් කරලා මරකම් කරලා මර්ධනය කරලා ආණ්ඩුව ගෙනියන්න ලෑස්ති වෙන්න එපා. බොහොම කෙටි කාලයයි රටේ ජනතාව පණිවිඩයක් දෙයි එකතු වෙලා කියන කාරණේ.